හයි ගයිස් ඔන්න අදත් මම ගෙනල්ලා තියෙන ඩේ ව්ලොග් එකක්. එහෙනම් අපි පොඩ්ඩක් බලමු අද මගේ දවස ගත වෙන්නේ කොහොමද කියලා. දැන් වෙලාව 9:38යි. මම දැන් ටිකකට කලින් තමයි හැරුණේ. එහෙනම් අපි දැන් වැඩ පටන් ගමු. මම අද කරන්නේ ෆිසික්ස් වල යුනිට් 3 ඒ කියන්නේ දෝලන තරංග පාඩමේ ෂෝට් නෝට් එකක් හදන එක. ෂෝට් නෝට් එකක් හදාගන්න එක ගොඩක් ලේසි. ඒකට හේතුව තමයි එතකොට අපිට පාඩම් කරන්න ඕන වෙලාවට ලොකු පොත් පෙරලන්න ඕනේ නැහැ. ටක් ගාලා අපිට ඕන වෙලාවට අරගෙන පාඩම් කරන්න පුළුවන්. ෆිසික්ස් වගේ විෂයක ෂෝට් නෝට් හදනවා කියන එක හැමෝටම ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. මොකද ගණන් තියනවා හදන්න ඕනේ. එතකොට මම මෙතනදී මේ ෂෝට් නෝට් එකට ඇඩ් කරගන්න නැහැ ගණන් හදන ක්‍රම. ඒව වෙනම් පොතක නෝට් ඩවුන් කරගන්නවා. මෙතනදී විශේෂයෙන්ම අපි ෆෝකස් කරන්නේ සූත්‍ර ටික අනේ වගේ විශේෂම පොයින්ට් ටික විතරයි පොයින්ට් අවුට් කරගන්නේ. ෆිසික්ස් වගේ විෂයක එක එක කට්ටියට තියෙන එක එක විදිහේ ප්‍රශ්න. මට ගත්තාම මේ සූත්‍ර වගේ දේවල් පාඩම් හිටින්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් තමයි මම මේ විදිහට ෂෝට් නෝට් එකක් හදන්නේ. ෂෝට් නෝට් කිව්වහම අපි මුළු පාඩම කොලයක ලියන එක නෙමෙයි අදහස. ඕනම කරන පොයින්ට් එක විතරක් සම්පූර්ණ මුළු පාඩමම CR පිටු 2-3කින් වගේ ඉවර කරන එක තමයි මේකේ මේන් ටාගට් එක. මොකද නැත්තම් පොතේ ෂෝට් නෝට් එකේ වෙනසක් නැති වෙනවනේ අපිට. ෂෝට් නෝට් එකේ යන පළවෙනි කොටස මම ඉවර කරා. දැන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ගෙදර තත්ත්වය බලන්න ඕනේ. ලස්සනට ඉවර පාලා තියෙන සනි ඩේ එකක් අද. ඔයාලා දන්නවනේ දැන් ඉතින් මෙයාව මේ තමයි ඉතින් මගේ ප්‍රථම රාජකාරිය. ඔන්න අදත් ඉන්නවා අපේ අම්මගේ සිරප්පුකුත් කාලා. මොන වැඩේ තිබ්බත් එයා පොඩ්ඩක් කුරුතල් කරේ නැත්තම් දවසම ඉන්නේ නිකන් තරහ වෙලා වගේ. ඒ හින්දා ඉතින් ඔක්කොටම කලින් එයා පොඩ්ඩක් කුරුතල් කරන්න ඕනේ හැමදාම වගේ. දැන් තියෙන්නේ උදේට කන්න. අද අපේ අම්මා ගෙදර ඒක නිසා අද හදලා තිබ්බේ කිරිවත්. මං කලිනුත් කියවනේ ගයිස් අද අපේ අම්මට නිමාඩු කියලා. ඉතින් මේක තමයි අපේ අම්මගේ නිමාඩු දවසේ රාජකාරිය. ඉතින් ඔන්න අදත් සායක් මහන් පටන් අරගෙන තියෙන ලස්සන්ට ඔන්න සායත් මහල් ඉවර කරා. දැන් ඉතින් ඔන්න වටපිටේ ඇවිදලා ඔක්කොම කරලා ඉවරයි. ආයෙත් යන්න ඕනේ අපි කලින් කර ඉටි වැඩේ ඉවරයක් කරන්න. ෂෝට් නෝට් එක තමයි මම තාම හදන්නේ. සම්පූර්ණ පාඩමක් මේ ඉතින් කවර් කරන්න තියෙනවනේ. ඒතර ගොඩක් වෙලා යනවා ෂෝට් නෝට් එක උනත් හදන්න. අවශ්‍ය කරුණු විතරක්ම අපි පොයින්ට් අවුට් කරලා ගන්න එපා. ඔයාලා ෆස්ට් ටයිම් ෆිසික්ස් වලට ෂෝට් නෝට් එකක් හදනවා නම් ඒක ඔයාලට මුළු පාඩමක්ම පිටු 2-3කට පොයින්ට් අවුට් කරන එක අමාරුයි. මොකද එතකොට අපිට පුරුදු නැති හින්දා හිතනවා හැම පොයින්ට් එකම වැදගත් කියලා. ඒ වුණාට ටිකක් කල් අපි ඔක කරගෙන යනකොට අපිට පුළුවන් වෙනවා අපිට බැරි කරුණු පුළුවන් කරුණු කියලා වෙන් කරගෙන අවශ්‍යම පොයින්ට් එක විතරක් අපිට පොයින්ට් අවුට් කරගන්න. ගයිස් ඔන්න අද අපේ නංගි පීනට් කුකීස් හදලා තියෙනවා. මම පීනට් කන්න නැති හින්දා මට පීනට් දාන්න නැතුව හදලා දුන්නා. ඉතින් හොඳට ආවා. ඉතින් අවුලක් නැහැ. රහට තිබ්බ එකත්. දැන් ඉතින් ඔන්න කුකීස් කාලා ඉවරයි. ආයෙත් යන්න ඕනේ අපේ කලින් වැඩේ කන්ටිනියු කරන්න. දැන් නම් අන්තිම හරිය යන්නේ පාඩමේ. අපිට තව පොඩි කොටසයි තියෙන්නේ ෂෝට් නෝට් එක හදන්න. අද දවසේ ඉවර වෙද්දී අපිට කොහොමත් මේක හදලා ඉවර කරන්න පුළුවන් වෙයි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් ඔන්න පළවෙනි පොතේ ටික පොයින්ට් අවුට් කරලා ඉවරයි. දැන් තියෙන්නේ දෙවෙනි සහ අන්තිම පොතේ කරුණු ටික ෂෝට් නෝට් එකට දාගන්න. මේ කරන්නේ ඉන්නේ වැඩි තමයි.
දැනට අපිට වැඩේ චුට්ටකට නවත්තන්න වෙනවා. මොකද හවස පාන තියන්න බෑ. දැන් හවස 6ට විතර ඇති. ඒ නිසා අපි ගිහිල්ලා මල් ටික කඩාගෙන පහන තියලෙමු. මේ තියෙන්නේ අපි අලුතෙන් ගත්ත පහන. ඒක කලින් පහන වල හොඳයි ඇත්තටම. ඒක පොඩි වෙනසකුත් තියෙනවා. ඔන්න ගයිස් මං කිව්වා වගේම ෂෝට් නෝට් එක අද ඉවර වෙන්න කලින් කරලා ඉවරයි. ඒ වගේම මට හරියට පිට 3යි ගියේ ඒක ඉවරයක් කරන්න. ඒක ඉවරින් හින්දා අපි දරයට කාලා මෙමු ඊළඟ වැඩේ කරන්න කලින්. ෆිසික්ස් වැඩේ ඔන්න අපි කලින්ම ඉවර කරපු හින්දා දැන් මේ හදන්නේ මම බයොලොජි වල විවරණයක් ලියන්න. මම දැන් මේ විවරණය ලියන්නේ අපේ පේපර් ක්ලාස් එකේ ලාස්ට් වීක් තිබ්බ MCQ පේපර් එකට. මේකේ තියෙන්නේත් කලින් විදිහටම තමයි. ඒ කියන්නේ අපේ රිවිව් එක ලියලා විශේෂ කරුණු ටික අපි වෙනම පොයින්ට් බුක් එකක් අරන් ඒක නෝට් ඩවුන් කරගන්න ඕනේ. එහෙම කරේ නැහැ කියලා අපිට මතක හිටින්නේ නැති වෙන්නේ නැහැ. නමුත් ඉතින් අපිට එතකොට කරුණු අමතක වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඔයාලා නිකමට හිතන්න ඒ ලෙවල් අවුරුදු 2 ඇතුළතදී අපි 12 වසරේදී මුලින්ම ලියව බයෝ පේපර් එකේ කරුණු අපිට දැන් මතක නැහැ නේ ගොඩක් විට. එතකොට අපිට පොයින්ට් බුක් එකකින් වෙන්නේ ඒවා පේපර් එකක් ලියන්න යනකොට අපිට ආයෙ කියවලා මතක් කරගන්න පුළුවන්. එතකොට පාඩම් කරන එකේ ඵලදායී බව වැඩි. අද දවස් ඇතුළත කොහොමත් මේ පේපර් එක නම් කම්ප්ලීට් කරන්න වෙන්නේ නැති වෙයි. මොකද MCQ 50ක් තියෙනවනේ. ඒත් කමන්නේ අපි පුළුවන් තරම කලිවරක් කරමු. ඉතුරු MCQ ටික නම් අපිට හෙට තමයි ලියලා ඉවරයක් කරන්න වෙන්නේ. විවරණ ලියන එකෙන් බයොලොජි අපිට අමතක වෙන එක වළක්ව ගන්න පුළුවන්. මොකද බයොලොජි කියන්නේ සාමාන්‍ය ඉක්මනට අමතක වෙන විෂයක් නේ හැමෝටම. එතකොට විවරණ ලියන එකෙන් කරුණු වල මග ඇරෙන එක අවම වෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ අපිට ලකුණු වැඩි වෙනවා මේ ක්‍රමෙන් කියලා. විවරණ ලියන් යනකොට වැරදිච්ච ක්වෙස්චන් එකක් හරි අපි දන්නේ නැති එකක් හරි හම්බුනොත් ටියුට් එකක් හරි රිසෝස් බුක් එක හරි පෙරලා ආයෙ බලන්න. මොකද නැත්තම් අපි එකපාරක් කරපු මිස්ටේක් එක ආයෙ පාරක් කන්ටිනියු වෙනවා. අද නම් මට ලියන්න පුළුවන් උනේ ප්‍රශ්න 10කට විතර වගේ තමයි විවරණේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye guys.